කොහොමද ඔයාලට? ආයිබෝවන් කියලා අද හැමෝම සුපුරුදු ආදරෙන් පිළිගන්නවා මිරකල්ස් ඒන්ජල් මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන හිතුවා තනිකඩව ඉන්න ඔයාලට වීඩියෝ එකක් කියන්නේ සිංගල් අයට සම්බන්ධ වීඩියෝ එකක් තමයි අද මම ඔයාලට අරගෙන ඉන්න හිතුවේ. අපි බලමු එහෙනම් ඉතින් තනිකඩ ඔයාලට ලැබෙන ආදරවන්තයා වෙන්න පුළුවන් ආදරවන්තයා වෙන්න පුළුවන්. ඉතින් එයාගේ ගති ලක්ෂණ මොන වගේද කියලායි අද අපි බලන්න යන්නේ. ඔන්න ඉතින් වෙනද වගේම අද සුපුරුදු විදිහට ඔයාලට ෆයිල්ස් තුනක් දීලා තියෙනවා. මේ ෆයිල් තුන අතරින් ඔයාලගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරගෙන ඔයාලට පුළුවන් රීඩින් එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේමයි පල්ලෙහා ටයිම් ස්ටැම්ප් දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට අදාළ වීඩියෝ එක එතනින් බලන්න. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේක ජෙනරල් රීඩින් එකක්. ඒ කියන්නේ මේක පොදු රීඩින් එකක් කියන එක විශේෂයෙන්ම ඔයාලට මතක් කරලා සිටිනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඔයාලගේ තියෙන ඕනම ප්‍රශ්නයක් සඳහා පර්සනල් රීඩින් එකක් එමත් නැත්නම් පොත්ගලික ටැරොට් කියවීමක් ලබා ගන්න. ඒ සඳහා තිරේ දෙසන දරකථන අංකයට WhatsApp message එකක් දාලා තියන්න. මම වැඩිදුර තොරතුරු ඔයාලට ලැබෙන්න සලස්වන්න. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි යමු එහෙනම් අද ඔයාලට ලැබෙන ෆයිල්ස් තුන මොනවාද කියලා බලන්න. මොන දැන් තිරේ දිස්සෙන ෆයිල්ස් තුනක්. ඉතින් මේ ෆයිල් තුන හැමදාම කියනවා වගේ අදත් කියනවා. අද වීඩියෝ එක අලුතින් දකින කෙනෙක් ඉන්නවා නම් එයාටත් මතක් කිරීමක් විදිහට මේ ෆයිල් තුන දැක්ක ගමන් එකපාරටම ඔයා ෆයිල් එකක් තෝරන්න යන්න එපා. චුට්ටක් වෙලාව අරගෙන මේ ෆයිල් තුන දිහා බලාගෙන ඉන්න. ඒ වගේම විශේෂයට කියන්න මම තනිකඩයි මට ආදරය කරන්න කෙනෙක් ලැබෙනවා නම් එයාගේ ගති ලක්ෂණ මොනවාද කියලා මට හරියට තොරතුරු ලබා දෙන්න කියලා විශේෂයට මතක් කිරීමක් කරලා ටික වෙලාවක් අරගෙන ෆයිල් එකක් තෝරන්න කියන ඉල්ලීම මම ආයෙත් සිද්ධ කරනවා. එහෙම නැත්නම් ඔයාලා දැකපු ගමන් ෆයිල් එක තෝරන්න යනවා කියන්නේ ඔයාලට අදාළ ටැරොට් කියවීම ලැබෙන්නේ නැහැ කියන එකත් මතක් කරලා සිටිනවා. ඉතින් එහෙනම් චුටි වෙලාවක් ගන්න ෆයිල් එක තෝරන්න. මේ අතරේ මතක් කරලා සිටිනවා ඔයා තවමත් මම සබ්ස්ක්‍රයිබ් නොකරන මගේ වීඩියෝස් බලන්නේ ආදරෙන් ඉල්ලා සිටිනවා මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා. මොකද එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එක එනවා. එහෙනම් වැඩිපුර කතා නොකර අපි යමු එහෙනම් අත් බලන්න මුලින්ම ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ලැබෙන රේටින් එක මොන වගේද කියලා. එහෙමත් නැතිනම් ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ලැබෙන ආදරවන්තයාගේ ගති ලක්ෂණ මොනවාද කියලායි අපි දැන් බලන්න යන්නේ. මුලින්ම කියන්න ඕනි ඔයාට ලැබෙන කෙනා. සමහර වෙලාවට ආදරයක් නොලැබුණු කෙනෙක් වෙන්න පුළුවන් පොඩි කාලෙදී. ඒ වගේම ගොඩාක් දේවල් අහිමි වෙලා හින්දා ලොකු දුකක් දරාගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. ඉතින් පැවෙන්න එපා මම මෙහෙම කිව්වට එයාට දරා ගැනීමේ ශක්තිය හොඳටම තියෙනවා කියන එක කියන්න ඕනි. ඒ වගේම කියන්න ඕනි මෙයා හරි ඉක්මනින් වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ කම්මැලි නැහැ. හරිම ක්‍රියාශීලී කෙනෙක් කියන එක කියන්න පුළුවන්. මොන හරි දෙයක් කිව්වොත් එහෙම ඒ දේ කියලා ඉවර වෙන්නත් කලින් වැඩ ඉවර කරනවා වගේ පුද්ගලයෙක් තමයි එයා. ඉක්මනින් තීරණ ගන්නවා, ඉක්මනින් හිතනවා. මේක හැමදේම හරිම ඉක්මන්. ඉක්මන් ගති ලක්ෂණ තියෙන කෙනෙක් තමයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ලැබෙන කෙනා. ඒ වගේම තමයි කතා කරනකොට උනත් එයා ඉක්මනින් කතා කරනවා. ඉතින් සමහරක් වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මේ මෙයා කියවගෙන යනවා කියලා. එයාගේ හැටි. ඉතින් එයාගේ ගති ලක්ෂණයක් තමයි ඉක්මනින් වැඩ කරන කෙනෙක්. ඉක්මනින් කතා කරන දේ වුණත් කතා කරනකොට උනත් එයා ඉක්මනින් කතා බහ කරලා ඉවර කරනවා. ඉතින් වෙලාවකට අපිට හිතන්නවත් බෑ මෙයා කොහොමද මෙහෙම කතා කරන්න කියලා. මේ වචන එන්නේ කොහෙන්ද කියලාත් අපිට හිතා ගන්න බෑ. ඒ තරම් ඉක්මනින් එයා කතා කරනවා. ක්‍රියාශීලී ජව සම්පන්න පුද්ගලයෙක් තමයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ලැබෙන කෙනා. සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන්. එයා ටිකක් ඔයාට වඩා වයසින් අඩු කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා පිටරටක කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ගවේෂණය, සංචාරය වගේ පැතිවලට ලොකු ආසාවක් තියෙනවා ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ලැබෙන කෙනා. තවත් පැත්තකින් බලනකොට කියන්න පුළුවන් එයාට ඉක්මනට කේන්ති යනවා කියන එක. ඒ වුණත් එයාගේ යන කේන්තිය ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. කේන්තිය එනවා ඉක්මනටම ඒ සැනින්ම එයා බයිනවා තරහ වෙලා ඉන්නවා නම් තරහ වෙලා ඉන්නවා. හැබැයි වැඩි වෙලාවක් ඒ කේන්තිය එයා තුළ රඳා පවතින්නේ නැහැ කියන එකත් කියන්න ඕනි. එයා හරිම ආදරණීය කෙනෙක්. ඒ වගේම ටිකක් සෙක්සි කෙනෙක්.
ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට කියන්න ඕනේ සුභාරංශයක්. මොකද දන්නවද? ඉක්මනින්ම ඔයාට ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ලැබෙනවා කියන එක විශ්වයෙන් ඔන්න ඔයාට පණිවිඩයක් අරගෙන එනවා. ඒ දන්නවද එහෙම කියන්නේ? ඔයාට වැටලා තියෙන කාඩ් වලට අනුව ඉස්සරහා එතන ඉදිරියේ ඔයාට හොඳ කාලයක් තමයි එන්නේ. ඔයාගේ බලාපොරොත්තු මේ හැමදේම ඉෂ්ට වෙන හොඳම කාලයක් තමයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ඉදිරියට එන්නේ. තවත් දෙයක් කියන්න ඕනි. ඔයා හොඳ තෝරා ගැනීමක් කරලා ඔයාගේ කෙනා තෝරා ගන්නවා. ඒ වගේම තමයි ඒ තෝරා ගැනීම කරනකොට අනිත් අය කියන දේ ගැන අනිත් අය ගැන නම් හිතන්න යන්න එපා. ඔයාට හිතන දේ සහ දෙවියන්ගෙන් විශ්වයේ කැමැත්තට ඉඩ දෙන්න කියන එක කියන්න ඕනේ. ඒ වගේමයි මුලින්ම ඔයා ඔයාට ආදරය කරන ජීවිතේ විඳින්න කියලායි විශ්වය ඔයාට පණිවිඩය දෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ඔයාගේ අනාගත ආදරවන්තයා හෝ ආදරවන්තිය ගැන ආපු රේටින් එක. මම ආයිත් මතක් කරලා සිටිනවා මේක පොදු රේටින් එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ තියෙන පුද්ගලික ප්‍රශ්නයකට ඔයාගේ ආදරවන්තිය මොන වගේ කෙනෙක්ද කියලා බලා ගන්න. ඒ වගේම ඔයාගේ ඉදිරිය මොන වගේද, ඔයාගේ අධ්‍යාපන කටයුතු මොන වගේ සාර්ථක වෙයිද, ඔයාට ලැබෙන රැකියාව මොන වගේ එකක් වෙයිද, මෙන්න මේ වගේ ඔයාට තියෙන ඕනම ප්‍රශ්නයක් සඳහා පර්සනල් රීඩින් එකක් ලබා ගන්න 075 118 78 මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරලා සිටිනවා. එහෙනම් අපි යමු වැඩි කතා බහක් නැතුව දැන් ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට එන රීඩින් එක මොකක්ද කියලා බලන්න. එහෙමත් ඇතිනම් ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට ලැබෙන ආදරවන්තියා හෝ ආදරවන්තිය මොන වගේ කෙනෙක්ද කියලායි අපි දැන් බලන්න යන්නේ. මුලින්ම කියන්න ඕනි එයා ධනාත්මකව හිතන කෙනෙක්. එයා හරි කැමති අනිත් අය එයා වගේ කරනවට. එයාගේ දක්ෂතා ගැන කතා කරනවට. හරිම උත්සාහවන්ත කෙනෙක් තමයි එයා. හැම වැඩක්ම ඉක්මනින් කරනවා. ලොකු උනන්දුවකින් තමයි මෙයා වැඩ ටික කරගෙන යන්නේ. සමහරක් වෙලාවට මෙයා හැම දෙයක් ගැනම ඕනවට වඩා හිතන්න යනවා. ඉතින් ඒකෙන් චූටි ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. හැබැයි කියන්න ඕනේ මෙයා ආදරය කරන් විවාහයට හොඳ කෙනෙක් කියලා. ඒ වගේම තමයි ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට කියන්න පුළුවන්. චුට්ටක් කේන්ති යන කෙනෙක් මෙයා. මොකද එයා කැමති හැමෝම එයාගේ මතයට අනුව වැඩ කරනවට. ඉතින් අර එයා කැමති නැහැ. මොකද එයා ධනාත්මක පුද්ගලෙක්, හරියට වැඩ කරන පුද්ගලෙක්. ඉතින් අනිත් අය එයාට විරුද්ධව වැඩ කරනවට, එයාගේ මතයෙන් පිටින් යනවට එයා පොඩ්ඩක් අකමැති ගතියක් වෙනවා. ඉතින් හොඳ මේ දේ තමයි එයාට නාමශීලී වෙන එක. ඒ වගේමයි එයා ලේසි පසුබහින පුද්ගලයෙක් නන් නෙමෙයි. එයාට ආත්ම විශ්වාසය තියෙනවා. කොහොම හරි මේ වැඩේ කරනවා කියලා එයා හිතනවා. එයා ඒ වැඩේ කරනවා කොහොමද? ඉතින් එයා කියන විදිහට අනිත් අය වැඩ කළේ නැත්තම් තමයි එයාට කේන්ති යන්නේ. තව කියන්න පුළුවන් මෙයා හරි ආකර්ෂණීය කෙනෙක්. අනිත් අය මෙයාට ඇදිලා එනවා. සමහරක් වෙලාවට මෙයා අම්ම කෙනෙක් වගේ ඔයාව පාලනය කරනවා. ආදර, රැකවරණය, ආරක්ෂාව මේ හැමදේම ඔයාට ලබා දෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ අම්මා කියන චරිතය මොන වගේද කියලා. අම්මා අපිට කොච්චර ආදරේද. හැබැයි අපි චූටි හරි වැරද්දක් කළොත් එයාගේ ආදරේ පැත්තකට දාලා එයා අපිට සැර කරනවා, කෑ ගහනවා, සමහරක් වෙලාවට ගහන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාට ලැබෙන ආදරවන්තයා හෝ ආදරවන්තිය. හරියටම අම්මා කෙනෙක් වගේ. ඔයාව පාලනය කරනවා. ඔයා වැරදි මාර්ගේ කියනවා නම්, ඔයා වැරදි වැඩක් කරනවා නම් එයා එතනට අනිවාර්යයෙන්ම ඔයාට කෑ ගහනවා, බනිනවා, මේ වගේ දේවල් කරනවා. ඉතින් ඒ ගැන දුක් වෙන්න එපා, බය වෙන්නත් එපා. එයා සැර චරිතයක් කියන එකට බය වෙන්න එපා. එයාට කේන්ති යනවා කිව්වත් බය වෙන්න එපා. මොකද එයා හැමදේම කරන්නේ අපිට තියෙන ආදරේ හින්දා කියන එක මතක තියාගන්න. මම ඔයාලට කිව්වනේ දැන් ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට ලැබෙන කෙනා ඔයා පාලනය කරන්න හදනවා කියලා. ඉතින් ඇත්තටම මේ පාලනය නරකක් වෙන්නේ නැහැ ඔයාට. මොකද එයා ඔයාට හොදක් කරන්නම තමයි ඒ විදිහට ඔයාට සැරවැර කරන්නේ. ඒ වගේම තමයි එයා ජීවිතය විඳින්න කැමති කෙනෙක්. ස්වභාව ධර්මයට හැම හරි ලැබිකමක් දක්වන පුද්ගලයෙක් තමයි මෙයා. කැමති හැම අතින්ම ජීවිතය විඳින්න. ඒ වගේම තමයි මෙයා ව්‍යාපාරයක හිමිකරුවෙක් හෝ වගකීම් තනතුරක් දරන පුද්ගලයෙක්. මෙයාගේ දක්ෂතා, එතකොට සංවිධානාත්මක හැකියාව නිසා මෙයා අනිත් අයගේ අවධානයට ලක් වෙනවා. ඒ වගේම කියන්න ඕනි මෙයාට හිතවත් අය ගොඩක් ඉන්නවා කියන එක. ගොඩක් අයව ආශ්‍රය කරනවා. මෙයා හරිම ස්වාධීන කෙනෙක්. විශ්වයෙන් කියනවා ෆයිල් නම්බර් 2 තෝරපු එයාට
මේ වගේ ගතිගුණ තියෙන කෙනෙක් තමයි ලැබෙන්නේ කියලා. ඉතින් ඔන්නෝම තමයි ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට ඇවිත් තියෙන රේටින් එක. ඉතින් කලින් කිව්වා වගේම ආයෙත් මතක් කරනවා මේක පොදු රීඩින් එකක් කියන එක. ඔයාලගේ ප්‍රශ්නයකට ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් සඳහා පර්සනල් රීඩින් එකක් ලබා ගැනීමට 075 118යි 7889 මගේ WhatsApp අංකයට මෙසේජ් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරලා සිටිනවා. එහෙනම් දැන් අපි යමු බලන්න ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට ලැබෙන රේටින් එක මොන වගේද කියලා. ආයෙමත් නැතිනම් ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාගේ අනාගත සහකාර හෝ සහකාරියකගේ ගති ලක්ෂණ මොන වගේද කියලායි අපි දැන් බලන්න යන්නේ. විශේෂම දෙයක් තියෙනවා කියන්න ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට. ඔයාගේ වැඩ රාජකාරී කටයුතු කරන අතරතුරේදී තමයි ඔයාට ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තය ලැබෙන්නේ. මුලින් නම් රාජකාරී කටයුතු ගැන තමයි කතා බහ කරන්නේ. පස්සේ තමයි ටික ටික ආදරය ඇති වෙන්නේ. සමහරක් වෙලාවෙදී ඉගෙන ගන්න තැනකදී උනත් ඔයාට යාව හම්බ වෙන්න පුළුවන්. මෙහෙම දෙයක්වත් කියන්න පුළුවන් ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට. මේ වෙනකොට ඔයාගේ හිතේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔයා කැමැත්තෙන් ඉන්න. නමුත් තවමත් ඔයා එයාට ඔයාගේ ආදරේ ප්‍රකාශ නොකර නම් ඉන්නේ. විශ්වෙන් ඔයාට කියනවා ඔයාගේ හිතේ තියෙන දේ එයාට කියන්න කියලා. ආදරේ ඉල්ලන්න හොඳම කාලයක් තමයි කියලාත් මේ කාලෙදී ඔයාට කියනවා. ඉතින් ආදරේ ඉල්ලන්න බය වෙලා ඉන්න එපා. එයා කැමැත්ත දෙන ඔයාට. ඒකට ආදරේ හොඳ කාලයක් තමයි ඉදිරියට එන්නේ. වාසනාවන්ත කෙනෙක් තමයි ආට ලැබෙන්නේ. තවත් කියන්න පුළුවන් මෙයා අනිත් අයව හොඳට තේරුම් ගන්න කෙනෙක්. හදවතට දැනෙන කෙනෙක්. මෙයා තීරණය ගන්නකොට උනත් හදවතින් තමයි තීරණය ගන්නේ. හරිම සංවේදී පුද්ගලෙක්. ඉක්මනට දුක හිතෙනවා මෙයාට. ඒ වගේම තමයි හරිම ධනාත්මක පුද්ගලෙක් කියලා කියන්නත් පුළුවන්. විශ්වෙන් අපිට දෙන විශේෂ පණිවිඩයක් තමයි ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට ඉක්මනට ලස්සන ආදරයක් හම්බ වෙනවා කියන එක. හරිම අවංක විශ්වාසනීය කෙනෙක් තමයි ඔයාට ලැබෙන්නේ. වැඩවලදී උනත් හරි උනන්දුවෙන් වැඩ ටික කරගෙන යනවා. ක්‍රමවත් හා පිළිවෙලට වැඩ කරන කෙනෙක්. හැබැයි මෙයාත් එක්ක වැඩ කරද්දී නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. මොකද එයාට වැඩ ටික නම් හරි පිළිවෙලට තියෙන්න ඕනේ නිසා. ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට ආයෙත් කියනවා ඔයාට ආදරය කරන් ලැබෙන කෙනා විශ්වාසය රකින ආදරය උණුසුම රාගය මේ හැමදේම ඔයාට ලබා දෙන කෙනෙක් තමයි. ඉතින් ඔන්න ඉදිරියට ඔයාගේ හොඳ කාලය එනවා කියන එක කියන්න පුළුවන්. අලුත් ආදරයක් එනකන් ලස්සනට ඉන්න කියලා කියන්න ඕනේ ඔයාලට. ඔන්න ඉතින් අදත් මම ඔයාලට තනිකඩට වීඩියෝ එකක් අරගෙන ආවා. පොඩි දෙයක් තියෙනවා ඔයාලට කියන්න. තවමත් ඔයා ආදරයක් නැතිව ගොඩක් අය බලන් ඉන්න කෙනෙක් නම් ඔයා මුලින්ම ඔයාට ආදරය කරන්න. මේ විශ්වයට ආදරය කරන්න. සතුන්ට ගහකොළ මේ හැමදේටම සීමාවක් නැතිව ආදරය කරන්න. ඔන්න ඔය දේ තමයි විශ්වමාතාව අපිට ලබා දෙන විශේෂම පණිවිඩය. ඊටම තවමත් ඔයාට හරියට ආදරයක් නැත්තේ ඔයා විශ්වයට ආදරයක් දාලා නැති හින්දා. ඉතින් අදම පටන් ගන්න. හැමෝටම ආදරය දෙන්න. අපිට සල්ලි වේදන් නොකර කෙනෙකුට දෙන්න පුළුවන් ආදරය හිනාවයි විතරයි. ඉතින් එහෙනම් අද ඉඳන් මේ දේ පටන් ගන්න. එහෙනම් ඉතින් අදට සමගන්න. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් අරගෙන එක හැමෝටම විශ්වමාතාවගේ පීඨ ආරක්ෂාව ලැබේවා කියලා මිරකල් සෙන්ෂල්ස් වලින් මම ප්‍රාර්ථනා කරලා සිටිනවා. ස්තුතියි ඔයාලා හැමෝටම.